අයිබෝවන් ඔන්න ඉතින් අමුද්‍රව්‍ය තුනෙන් ගොඩාක් රසයට හදාගන්න පුළුවන් ප්ලේන් ටියක් බොද්දි කන්න පුළුවන් විදිහේ හරිම රස කෑමක් තමයි අද අරගෙන ආවේ. ඔයාලට මේක කල් තියාගෙන කන්නත් පුළුවන්. ඉතින් ලේසි හදාගන්නත් අපි බලමු කොහොමද හදාගන්නේ මොන වගේ දේවල්ද අපිට ඕන වෙන්නේ කියලා. මුලින්ම අපි ට්‍රේ එකක් ලෑස්ති කරගන්න ඕනේ. පිහි එකයි මම තුනී කරන්නේ ස්පැචුලා එකකුත් ලෑස්ති කරගත්තා. තෙල් ටිකක් ගාගන්න, බටර් ටිකක් ගන්නත් පුළුවන්. ට්‍රේ එකෙත් ගාලා ලෑස්ති කරලා පැත්තකින් තියාගන්න. ඊළඟට අපිට ඕන වෙනවා පොල් අඬු කෝප්ප 3ක්. ග්‍රෑම් නම් ග්‍රෑම් 250ක්. දැන් අපි මේ පොල් ටික හීනියට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ, ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. අර ග්‍රයින්ඩර් ජාර් එකක් නැත්නම්, ග්‍රයින්ඩ් එකක් නැත්නම් අර වංගෙඩිය කොටන්නත් පුළුවන්. ගොඩක් සිහින් වෙනකම් මේ ටික කොටා ගන්න. මෙන්න මේ ගානට තමයි කොටා ගන්න ඕනේ. ආට පෙනිති ගොඩක් සිහින්ව තියෙන්නේ. එතකොට තමයි ගොඩක් රස වෙන්නේ. මෙන්න මේ ගානට ග්‍රයින්ඩ් කරගන්න. ඊළඟට භාජනයක් ලිපේ තියලා පොල් ටික එකට දාගන්න. පොල් ටික දාගත්තට පස්සේ අපිට ඕන වෙනවා සීනි කෝප්ප 1 භාගයක්. ඒ කියන්නේ ග්‍රෑම් නම් ග්‍රෑම් 300ක්. ඔන්න ඒ ටිකත් මම දාගත්තා. ඊළඟට මේකට වතුර කෝප්ප කාලක් දාගන්න ඇල් වතුර. ලුණු කුඩු චූට්ටක් දාගන්න මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක්. තාලා දැන් මේක කලවම් කරගන්න. ගින්දර අඩු කරලා තියාගන්න. ගොඩක් අඩු ගින්දරේ තමයි අපි මේක හදාගන්න ඕනේ. එතකොට තමයි අපිට හරි පදමට හදාගන්න පුළුවන්. මේ විදිහට කලවම් කරගන්න. හොඳට මිශ්‍ර වෙන විදිහට කලවම් කරන්න ඕනේ. හොඳින් කලවම් කරගත්තට පස්සේ ගින්දර අඩු කරලා තියාගන්න. ඉතින් මේකේ තියෙන පොල්වල කිරි ගතියයි සීනි වල වතුර ගතියයි මේ විදිහට ආවට පස්සේ ආයිත් මේ ගතිය හිඳනකම් ඒ කියන හරි පදමට එනකම් අපි මේක ලිපේ තියාගන්න ඕනේ. විඩින් විඩේ කලවම් කරන ගමන් අඩු ගින්දරේ තියාගන්න. මෙන්න මේ ගානට ආවට පස්සේ ඒ කියන්නේ අර උණපු වතුර ටික උණපු කිරි ගතිය මෙන්න මේ ගානට අඩු වුණාට පස්සේ බෙදපු රටකජු ග්‍රෑම් මෙතන 30ක් වගේ තියෙනවා. අමු රටකජු ගෙනාවොත් තාච්චියකට දාලා බෙදලා අරගන්න. ඔයාට කඩෙන් ගෙනාවොත් බෙදපු රටකජු ආයිත් බදින්න අවශ්‍ය නැහැ. රටකජු ටික දාලා හොඳින් කලවම් කරගන්න. දැන් මේක අපි හරි පදමට හදාගන්න ඕනේ. කෑලි කපන පදමට මම හරි ගන්නවාට පෙන්වන්නම්. අඩු ගින්දරේ නිතරම කලවම් කරන ගමන් තියාගන්න. ඔන්න දැන් ඔයාට පේන ඇති කලින් තිබ්බ තෙත ගතිය අඩු වෙලා තියෙනවා. ඒත් තාම හරි ගානට ඇවිල්ලා නැහැ. මේ ටික එකට එකතු වෙන ගානට වගේ එන්න ඕනේ. මං හරි ගන්නවාට පෙන්වන්නම්. ඔන්න දැන් ඔයාට පේනවා ඇති මේකේ තෙත ගතිය ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා. මේ ඔක්කොම ටික අර පැතිරිලා යන්නේ නැතුව එකට මේ වගේ එකතු කරාම ලේසියෙන්ම එකට එකතු වෙනවා. මෙන්න මේක තමයි හරි පදම. මෙන්න මේ ගානට ආවට පස්සේ ලිපෙන් අයින් කරලා ඉක්මනින්ම ට්‍රේ එකට දාගන්න. වැඩි වෙලාවක් හරි පදමට ආවට පස්සේ ලිපේ තියාගත්තොත් මේක ආයි සීනි කැට කැට වගේ වෙනවා. එනිසා ඉක්මනින්ම ට්‍රේ එකට දාලා තුනී කරගන්න. ගොඩාක් තෙත පිටින් තියෙද්දි ලිපෙන් අයින් කරන්නත් එපා. ඒ වගේම ගොඩක් හයි වෙනකන් ලිපේ තියාගන්නත් එපා. හරි ගානට හදාගන්න. අපි දැන් මේක ඉක්මනින්ම තුනී කරලා කෑලි ටික මාක් කරගමු. ඉතින් මුලින්ම අද නම් මගේ වීඩියෝ එකක් බලන්න මම ඔයාව ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. මතක ඇතුව මාව subscribe කරන්න. එතකොට මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් recipes වලට බලා ගන්න පුළුවන්. ඉතින් මට හරිම සතුටුයි මොකද මගේ channel එකේ subscribe ලක්ෂ 2කට වැඩි වුණා. ඉතින් මාව subscribe කරපු මාත් එක්ක මෙච්චර කල් ආදරෙන් රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි. ඉතින් මෙතුවක් කල් මාත් එක්ක රැඳිලා හිටියා වගේ මගේ වීඩියෝ බලපුවාට ගොඩක් ස්තුතියි. හැමදාමත් මේ වගේ මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ආයිත් ඔයාලට කියන්නේ ගොඩාක් ස්තුතියි මාව subscribe කළාට. දැන් අපි හොඳ ලස්සනට තුනී කරගත්තට පස්සේ මේ විදිහට කෑලි ටික මාක් කරගන්නවා. ඔයාට කැමති නම් චූටි කෑලි වලට කපන්නත් පුළුවන්. මම ටිකක් ලොකු ප්‍රමාණයේ කෑලි වලට තමයි කපාගත්තේ. දැන් කෑලි ටික සෙට් වෙනකන් තියලා තියන්න. කපාගත්තට පස්සේ ඔන්න දැන් හොඳට සෙට් වෙලා තියෙන්නේ හයි වෙලා. අපි දැන් පිහියෙන් තමයි කපාගන්නේ. මොකද රටකජු යට තියෙන නිසා. මෙන්න මේ විදිහට පිහියෙන් කපලා මම කෑලි ටික වෙන් කරලා අරගන්නවා. ඉතින් ආයෙත් කියන්නම් ආ කැමති නම් පොඩි කෑලි වලට මේක කපා ගන්නත් පුළුවන්. මේ කෑලි ටිකක් ලොකු ප්‍රමාණයේ වගේම ඝනකමිනුත් වැඩි වලට පේනවා ඇති. කැමති නම් වැඩිපුර තුනී කරලා පොඩි කෑලි වලට කපා ගන්න. ඉතින් මේක හරිම සුවඳයි. හදපු ගමන් නැතුව පැයක් විතර භාජනයකට දාලා වහලා තියලා කන්න. පුදුම සුවඳක් පුදුම රසක් තියෙන. හදපු ගමනොත් ගොඩාක් රසයි. ඉතින් පැයක් විතර තියලා කනකොට තවත් රසය වැඩි වෙනවා. ඉතින් ඔයාලට මේ කල් තියාගන්න පුළුවන් නරක් වෙන්නේ නැතිව හරි විදියට රසයට හදාගන්න. ඉතින් හරිම ලේසි රෙසිපි එකක් මම නිතරම වගේ හදනවා. මොකද මේක ගොඩාක් රසයි. ප්ලේන් ටියක් බොන්නේම හරිම රසයි.
ඉතින් අනිවාර්යෙන් හදලා බලන්න. මං හිතනවා වීඩියෝ එක හරි ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. අනිවාර්යෙන් මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා මුලින්ම අද නම් මගේ වීඩියෝ එකක් බලන්නේ මතක ඇතුව මාව subscribe කරන්න. මගේ වීඩියෝ එක බලපුවාට ගොඩාක් ස්තුතියි. මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් රෙසිපි එකකින් අපි නැවතත් හමු වෙමු.